ඔන්න පුතේ එකෝමත් එක කාලයක ලස්සන රාජධානියක් තිබුණා. මේ රාජධානියේ රජ්ජුරුවෝයි රජවාසලේ අයයි රටේ අයයි හරිම සන්තෝෂෙන් තමයි හිටියේ. ඉතින් මේ රජ්ජුරුවන්ට හිටියා පුතාලා 3 දෙනෙක්. කොට මේ පුතාලා 3 දෙනයි රජතුමායි බොහොම සන්තෝෂෙන් කාලය ගත කරා. ඉතින් මේ රජ්ජුරුවන්ට තිබුණා ලස්සන උද්‍යානයක්. මේ ලස්සන උද්‍යානයේ තිබුණා ලස්සන මල්ගස්, පළතුරු ඔය වගේ ගොඩක් දේවල් තිබුණා. ඉතින් මේ උද්‍යානයේ තිබුණා එක විශේෂ පළතුරු ගහක්. අනිත් පළතුරු ගස් වලට වඩා මේක ගොඩක් විශේෂයි. හේතුව තමයි මේක රත්තරන් අඹ ගහක්. අඹ ගෙඩිය රත්තරන් පාටයි, ඒ වගේම පුදුම රසයි. ඉතින් ඒ නිසා මේකට මේ රජතුමා නම දාලා තිබුණා රන් අඹ ගහ කියලා. ඉතින් මේ අඹ ගහ ගාවට කාටවත් යන්න දෙන්නේ නැහැ. මේ අඹ ගහේ පළතුරු කන්න පුළුවන් රජතුමාටයි ඒ රජ මැදුරේ ඉන්න අයටයි විතරයි. කුරුල්ලෙක්ටවත් සතෙකුටවත් එන්න දෙන්නේ නැහැ. මේක එච්චර වටිනවා. ඉතින් මෙන්න මේ ගහ බොහෝම පරිස්සමෙන් ආරක්ෂා කරගෙන තමයි තිබුණේ. ඉතින් මේ ගහ බලාගන්න වගේම මේ උද්‍යානය බලාගන්න වෙනම ඉන්නවා එකට සේවකයෙක්. මේ සේවකයා හැමදාම මේ අඹ ගහේ හැදෙන්න වැඩෙන ගෙඩි ගණන් ඔක්කොම ලියලා කියලා තමයි තියෙන්නේ. ඒකේ වාර්තාවක් රජතුමාට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඔහොම යනකොට කාලයක් මේ වාර්තාව හදද්දි මෙයාට අඩුවක් තේරුණා අඹ ගෙඩිවල. අඩුවක් දැනෙන්න පටන් ගත්තා දවසින් දවස. ඊට පස්සේ මෙයා දුවලා ගිහිල්ලා රජතුමාට කිව්වා රජතුමනි අපේ අඹ ගහේ අඹ ගෙඩි අඩු වෙන්න පටන් අරගෙන කොහෙන් හරි හොරෙක් ඇවිල්ලා මේක කඩනවා. මේක අල්ලගන්න වෙයි නැත්නම් ඔබතුමාට කන්න රත්තරන් අඹ නැති වෙයි කියලා මෙයා කිව්වා. කියපු ගමන් මොකද කරන්නේ? රජතුමා අණ කරා සියලුම සේවකයින්ට මේක හොඳට මුර කරන්න කියලා. ඉතින් මේ මුරකාරයෝ රැයක් දවාලක් නැතුව මේක ආරක්ෂා කරගෙන හිටියා. පහෝදා උදෙත් උයන් පාලකයා ගිහිල්ලා බලනකොට අඹ ගහ ගාවට තව ගෙඩියක් අඩුයි. මේක හරියන්නේ නැහැ කියලා මෙයා ආයෙ ගිහින් කිව්වා රජතුමාට රජතුමනි මුරකාරයෝ හිටියට හරි ගියේ නෑ. ඊයේ රෑත් අඩු වෙලා තියෙනවා එක ගෙඩියක් කියලා. ඉතින් රජතුමා මොකද කරන්නේ? රජතුමා කිව්වා තමුන්ගේ පුතාලා 3 දෙනාට මට මේ ඉන්න මුරකාරයෝ ගැන විශ්වාසයක් නෑ. ඔයාලා 3 දෙනාගෙන් කවුද මේ අඹ ගහේ අඹ හොරෙන් කඩන හොරාව අල්ලන්න ලෑස්ති කියලා. එතකොටම ලොකු පුතා නැගිටලා කිව්වා පියාණෙනි මම ඔය හොරා අල්ලන්නම්. මට ඕක සුළු දෙයක්. හොඳයි කියලා ඉතින් රජතුමා කිව්වා එහෙනම් ගිහිල්ලා හොරා කවුද කියලා මට අල්ලලා හෙට උදේට කියන්න කියලා. ඉතින් මෙයා මොකද කරන්නේ? උයනට ගිහිල්ලා දැන් හොඳට වටපිට බලලා දැන් වාඩි වෙලා ඉන්නවා. දැන් මේ හැන්දෑවේගෙන එනකොට මෙයාට පොඩ්ඩක් බඩගිනි ආවා. බඩගිනි ඇවිල්ලා මෙයා කෑවා. ගෙනියපු ටික ඔක්කොම කෑවා. කාලා ඉවර වෙලා ඉන්නකොට නිදිමතයි. දැන් ඉතින් හොරු අල්ලන කතාවක් නෑ. මෙයා හොඳට පෙරවගෙන නිදාගත්තා. දැන් ඉතින් උදේ හැරිලා ගෙදර ගියපුවාම රජවාසලට ගියපුවාම රජතුමාට කිව්වා අනේ පියාණෙනි මට හොරා අල්ල ගන්න බැරි වුණා කියලා. ඉතින් පිය රජතුමාට බොහොම දුක හිතුණා. ඊට පස්සේ දොස් කිව්වා අයියෝ මම ඔයා අල්ලයි කියලානේ හිතුවේ. බලන්නකෝ ඔයාට හොරාව අල්ල ගන්න බැරි වුණානේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවනි පුතාට කිව්වා හරි එහෙනම් ඔයා ගිහිල්ලා හොරාව අල්ලන්න පුතේ. අද ඔයා අල්ල ගන්න ඕනේ හොරා අයියට බැරි වෙච්ච නිසා කියලා ඉවරලා. ඊට පස්සේ හොඳයි පියාණනි මම යන්නම් කියලා මෙයාත් ගියා. මෙයාත් ගිහිල්ලා අර වගේම හොඳට ඇවිදලා කරලා හැන්ද වෙද්දි කාලා නිදාගත්තා. හොරු අල්ලන එකක් එයාගෙත් අදහස නැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? උදේ ගෙදර ගියා. රජවාසලට ගියපුවාම රජතුමා ඉතින් බොහොම දොස් කිව්වා. ඔයාවත් බැරි වුණා බලන්නකෝ. අයියටත් බැරි වුණා ඔයාටත් බැරි වුණා මේ අඹ ගහ සේරම අරන් යනකම් කාටවත් මේ හොරාව අල්ල ගන්න වෙන්නේ නැහැ නේ කියලා රජතුමා ඉතින් දැන් පුතාලට දොස් කියනවා. ඊට පස්සේදී චූටි පුතා නැගිටලා කියනවා තුන්වෙනි පොඩිම පුතා පියාණෙනි මම අල්ලන්නම් ඔය හොරාව කියලා.
ඊට පස්සේ රජතුමා කියනවා අනේ චූටි පුතේ ඔයා කොහොමද මෙච්චර මේ චූටි වයසෙන් හොරු අල්ලන්නේ? මෙච්චර මේ ලොකු අයියලා දෙන්නටත් බැරි වුණා හොරු අල්ලන්න. ඉතින් ඔයා කොහොමද හොරු අල්ලන්නේ කියලා. ඊට පස්සේ ඉතින් කියනවා පොඩි පුතා හරි පියාණනි මම අල්ලන්නම්කෝ මට එක දවසක් දෙන්නකෝ. මං හෙට උදේට කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. හොඳයි කියලා ඉතින් රජතුමත් දැන් හොරා අල්ලගන්නත් ඕනේ පුතාටත් හරි ආදරේ චූටි පුතෙක්නේ. ඉතින් මෙයා රෑ කළුවරේ උතන තියන්නත් බයයි. ඒත් ඉතින් කමන්නේ කියලා එයා කැමැත්තනේ කියලා යන්න දුන්නා. රජවාසලේනේ බය වෙන්න දෙයක් නැහැ මුරකාරයොත් ඉන්නවා. දැන් මෙයා මොකද කරන්නේ ගිහිල්ලා මුරකාරයින්ගෙන් අහනවා විස්තර අහනවා ඔයාලා මොනවද දැක්කේ ඔයාලට මොනවද ඇහුණද සද්ද ඊට පස්සේ කොහොමද මෙතන මොන හරි වෙනසක් වෙනවද කිසිම දෙයක් දැනෙනවද එහෙම ඉතින් මෙයා ඉතින් එක එක විදියට ප්‍රශ්න අහනවා. ඉතින් මුරකාරයෝ කියන හිටපු ගමන් සද්ද ඇහුණා කියලා කියනවා. සමහරු කියනවා දිස්නයක් දැක්කා කියලා. ඉතින් ඒ අරුණා මේ කිසිම කෙනෙක් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් මොකද්ද කරන්නේ? මෙයා දැන් ওই පුඩි පුතා ওই ටිකක් විස්තරය මතක තියාගෙන ඉඳලා අර සද්දයක් ඇහෙනවා කියනවා, එළියක් දැක්කා කියනවා. ඉතින් ඔකත් කල්පනා කර කර දැන් මෙයා පන්දම්කුත් අතේ තියාගෙන ඇවිද වාඩි වෙලා ඉන්නවා. දැන් අතන තියෙනවා හෙවණක් හදලා. රජතුමා ආපුවාම එතන තමයි වාඩිලා ඉන්න උයනේ. මෙයා එතන පිළේ වාඩි වෙලා ඉන්නකොට එක සැරේට මෙයා දැක්කා රත්තරන් පාට එළියක් ඈත අහසින් එනවා. එනකොට ඇහෙනවා පීස් ගාලා සද්දෙකුයි. එක සැරේට මඹ ගහ ගාවට එනකොට මෙයා දැක්ක දිලිසෙන රත්තරන් පාට කුරුල්ලෙක්. ආව විතරයි අනිත් පැත්තට ගියා. යද්දි නිකන් නෙමෙයි ගියේ. රත්තරන් අඹ ගෙඩියකුත් අරගෙන තමයි ගියේ. දැන් ඉතින් විස්තරය දැනගත්තා. හොරා මොකද්ද කියලා හොයාගත්තා. දැන් මෙයා මොකද කරන්නේ? ගෙනාපු කෑම ටික අර ඉන්න මුරකාරයින්ටත් දීලා කට්ටියම හොඳට කාලා මෙයාත් ඉතින් එතන බුදිය ගත්තා. උදේ ගියා රජවාසලට. රජවාසලට ගිහිල්ලා රජතුමාට කියනවා පියාණෙනි මම හොරා නම් දැක්කා අල්ලන්නම් ඉතින් බැරි වුණා කියලා. ඊට පස්සේ රජතුමා පුදුම වෙනවා. පුදුම වෙලා අහනවා හොරා දැක්කා? ඇයි අල්ලගන්න බැරුනේ? අච්චර මුරකාරයෝ ඉඳලත්. පියාණෙනි එයා එන්නේ උඩින්. එන්නේ හිමින් නෙවෙයි. එන්න වේගෙන් ඇවිල්ලා අඹ ගෙඩියකුත් අරගෙන එක සැරෙන්ම යනවා. ඇහෙන්නේ ක්‍රීස් කියලා සද්දෙකුයි දිස්නේ ගහනවා විතරයි. දිස්නේ ගහනවා කියපු ගමන් රජතුමා ඇහුවා මොකද්ද චූටි පුතේ දිස්නේ ගහනවා කියන්නේ? ඊට පස්සේ චූටි පුතා කියනවා පියාණෙනි ඒ එන්නේ රත්තරන් පාට දිස්නේ ගහන කුරුල්ලෙක්. එනවා විතරයි. හරි වේගෙන් එන්නේ. ඇවිල්ලා එක පාරට මඹ ගෙඩියක් කඩා ගන්නවා අනිත් පැත්තට යනවා. ඔච්චරයි දකින්න තියෙන්නේ කියලා. ඒකයි මෙච්චර මේ මුරකාරයෝ ඉඳලත් හොරාව අල්ලගන්න බැරි වුණේ. කාටවත් ඒක එච්චර හරියටම හොයාගන්න බෑ. එච්චර වේගෙන් එනවා, එච්චර වේගෙන් යනවා. ඉතින් මොකද කරන්නේ? රජතුමාට හරි සතුටුයි චූටි පුතාගේ දස්සකමට හොරාව දැක්ක හරි එක හින්දා. දැන් ඒ වුණාට රජතුමාට මේ කුරුල්ලට ආසයි. මේ කුරුල්ල කොහෙද ඉන්නේ? ඇයි මේ අඹ ගෙඩියක් අරගෙන යන්නේ කියලා බලන්න. දැන් මොකද කරන්නේ? හැබැයි රජතුමා මේ රත්තරන් කුරුල්ල ගැන විස්තරයක් දන්නවා. ඒක මේ අයියලා මල්ලිලා තුන්දෙනාම දන්නේ. මේ රජවාසලේ ඉන්න කවුරුවත් දන්නේ. මේ රජවාසලේ රජතුමා එන්න කලින් රජතුමා හිටපු රාජධානියේ හිටියා මේ රත්තරන් කුරුල්ලා. ඒකේ මතකෙම රජතුමාට ආවා. හැබැයි රජතුමා මේක කාටවත් කිව්වේ නැහැ. කිව්වේ නැතිව සත්‍ය නැතිව කිව්වා හරි එහෙනම් ඔය අඹ හොරෙන් අරන් යන රත්තරන් කුරුල්ලා හොයාගන්න පුළුවන්ද ඔයාලා තුන්දෙනාට කියලා ඇහුවා. තුන්දෙනාම එක පයින් කිව්වා පියාණෙනි අපි අල්ලන්නම් අපි හොයාගෙන එන්නම් ඔය රත්තරන් කුරුල්ල කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ රජතුමා එහෙනම් තුන්දෙනාම ගිහින් ඔය කුරුල්ලා වල්ලන් එන්න කියලා අයියලා මල්ලිලා තුන්දෙනාට අවසර දුන්නා. කතාව ටිකක් දිගයි. ඒ නිසා දෙවැනි කොටසින් ඉතුරු ටික කියන්නම්.